Now this strange object is following me. I can hardly control this plane. Now this object is above me. I am being pulled towards its light. ඔහු රේඩියෝ තාක්ෂණය ඔස්සේ ගුවන් සමාගම වෙත ලබා දුන් අවසන් පණිවිඩයයි. එදා හරියටම 1978 වසරේ ඔක්තෝබර් 19 වෙනිදා ඒ වෙනකොට ෆෙඩරික් ෆැලන්ටිස් කියන්නේ වයස අවුරුදු 20ක විතර තරුණ ගුවන් නියමුවෙක්. ඔහු මෙල්බර්න් නුවර මූර්බීර් ගුවන් තොටුපළේ ඉඳලා කින් කියන දූපතට ගුවනින් පියාසර කරමින් ඉන්නේ. මෙයා මේ ගමනට යොදාගෙන තිබුණේ සෙස්නා 182 එල් වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක්. වෙලාව හරියටම රාත්‍රී 7 පසු වී විනාඩි 11යි. ෆෙඩරික් කලබලයෙන් වගේ මෙල්බර්න් ගුවන් සමාගම අමතනවා. There is something like a plane flying about 1,000 feet from my plane. It is moving forward as if it is holding my plane. මේ පණිවිඩය ලැබුණු වහාම මෙල්බර්න් ගුවන් සේවා නිරීක්ෂණ කුළුණ මේ ගැන පරීක්ෂා කරනවා. හැබැයි ඔවුන්ගේ රේඩාර් පද්ධතිය ඇතුලේ මේ වගේ කිසිම දෙයක් ගැන සලකුණක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ ගැන ඔවුන් ෆෙඩරික්ට දැනුම් දෙනවා. This is not like an ordinary plane. It is a different thing. ඒ ෆෙඩරික්ගෙන් ලැබුණු පිළිතුරයි. ඒ ගැන තවත් විස්තර කරන්න කියලා ෆෙඩරික්ට නිරීක්ෂණ කුළුලෙන් නැවතත් පණිවිඩයක් ලැබෙනවා. It is about 1,000 feet above me. It looks like a metal object moving very fast. දැන් වෙලාව රාත්‍රී 7 පසු වී විනාඩි 15යි. ෆෙඩරික් නැවතත් ගුවන් සමාගම අමතනවා. Now this is going over me. It's about 300 feet long. I hear a strange sound from it. ඒ ඇමතුමෙන් විනාඩි 3කට විතර පස්සේ ෆෙඩරික් නැවතත් නිරීක්ෂණ කුළුණ අමතනවා. ඒ වෙලාවේ ෆෙඩරික් හිටියේ හොදටම කලබල වෙලා. ඔහු කතා කළේ ක්ලාන්ත ගතියකින් වගේ. Now this strange object is following me. I can hardly control this plane. Now this object is above me. I am being pulled towards its light. ඒ ඔහු රේඩියෝ තාක්ෂණය ඔස්සේ ගුවන් සමාගම වෙත ලබා දුන් අවසන් පණිවිඩයයි. මේ සිදුවීමෙන් පස්සේ අදාළ බලධාරීන් ෆෙඩරික් ෆැලන්ටිස් සහ ඔහු ගමන් කළ ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් දියත් කරනවා. ඒත් ඒ ගැන ඔවුන්ට කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ අවසාන නිගමනය උනේ ෆෙඩරික්ගේ ගුවන් යානයේ ඇතිවුණු කාර්මික දෝෂයක් නිසා ගුවන් යානය කඩාගෙන වැටුණා කියලා හරි කවුරුන් විසින් හෝ ගුවන් යානය පැහැරගත්තා කියන එක. හැබැයි මේ කරුණු ඔප්පු කරන තැනදී මේ පරීක්ෂකයින් නිරුත්තර වෙනවා. එහෙමනම් ෆෙඩරික්ට මොකද උනේ? ඇත්තටම ඔහුව පිටසක්වල ජීවීන් පැහැරගත්තද? එහෙම නෙවෙයි නම් එදා ඔහුට හමු වුණු අද්භූත පියාසර යානය මොකක්ද? මේ දේවල් අදටත් ලෝකය ඉදිරියේ අභිරහසක්.